AKD කියන්නේ බ්‍රෑන්ඩ් එකක්. ඔව් AKD කියන්නේ බ්‍රෑන්ඩ් එකක්. AKD බ්‍රෑන්ඩ් එකක් හින්දා තමයි අපි හීනකින්වත් නොහිතපු විදිහට ලොකු බුලට් ටික ඇතුළට යන්නේ. හරිද? ලොකු බුලට් ටික ඇතුළට යන්නේ. පේනවනේ දැන් ඔය බලු කෙඳිරියත් එක්ක ඇඬියාවත් එක්ක හැමදාම කවුරු හරි දෙන්නෙක් අවුරුදු 10කට අවුරුදු 15කට අවුරුදු 20කට හිරේ යනවා. මීට කලින් එහෙම දේවල් වෙලා තියෙනවද? දැන් අපි කියමුකෝ මේ අනුර කුමාරට පළපුරුද්ද නැහැනේ. අනුර කුමාර සහෝදරයට පළපුරුද්ද නැහැනේ. ඉතින් පළපුරුද්ද නැති එක්කෙනෙක් නෙමේ අනේ දෙයනේ මේ ඉන්න කට්ටිය ඔක්කොම ඇතුළට දාන්න. ඉතින් මෙච්චර කල් අවුරුදු 76ක් පළපුරුද්ද තිබ්බේ උන්ට දාගන්න පුළුවන් වුණාද? උන්ටත් ඉතින් බැරි වුණානේ. ඉතින් අපි කොහොමද එතකොට උන්ට පළපුරුද්ද තියනවා කියලා කියන්නේ? හරියට ට්‍රැප් කරලා, හරියට සාක්ෂි එකතු කරලා, හරියට ශ්‍රේෂ්ඨ අධිකරණයේ නඩුවක් ගොනු කරලා මිනිස්සෙක් ඇතුළට දාගන්න බැරි වුණානේ. ඉතින් මීට කලින් හිටපු පළපුරුද්ද තියෙන දේශපාලකයන්ට. ඉතින් එහෙම බලනකොට ඉතින් AKD බ්‍රෑන්ඩ් එකක් නේ. ඇත්තට මේ AKD බ්‍රෑන්ඩ් එකක් තමයි. ඉතින් ඒකනේ අපි AKDට මෙච්චර ආදරය කරන්නේ. AKD කියන්නේ බ්‍රෑන්ඩ් එකක්. අදට නෙමෙයි තව අවුරුදු 10කට 15කටම AKD පක්ෂය තමයි බ්‍රෑන්ඩ් එකක් වෙන්නේ ලංකාවේ. තව අවුරුදු 5ක් යනකොට විපක්ෂයක් ඉතුරු වෙන්නේ නැහැ ඉතින්. මොකද විපක්ෂයක් දැනටත් ඇත්තේ නැහැ. ඉතින් අනුර කුමාර මහත්තයාගේ ඊළඟ ජනාධිපතිවරණය එනකොට ඉතින් විපක්ෂයක් ඉතුරු වෙන්නේ නැහැ. ඉතින් අපිට පේන විදිහේ ඒක තමයි ඉතින්. මොකද ඉතින් දැන් ඔය මේ දවස ගානේ ඇතුළට යන සෙට් එක බලනකොට ඉතින් විපක්ෂය ඇතුළේනේ ඉතින්. ඊට පස්සේ ඡන්දය ඉල්ලන්න වෙන්නේ ඉතින් වැඩි කරගෙන තමයි ඉතින් විපක්ෂයට නේද? එහෙම වෙයි කියලා තමයි ඉතින් මමත් ප්‍රාර්ථනා කරන්නේ. ඒක තමයි මගේ බලාපොරොත්තුව.